මේ vlog එක අරන් යනකම් බලන් හිටපු මගේ යාළු මිත්‍රයෝ හැමෝටම මම අන්තිමේදී මේ vlog එක edit කරලා ඉවර කරා. ඉතින් ඇත්තට මේක අපි once upon a time එකමත් එක කාලයක ගිහපු ගමනක් ඒ වුණාට මට මාසෙ මොකක්ද කියලා මතක නෑ. මේ අවුරුද්ද අනිවාර්යෙන්ම මේ අවුරුද්දේ මට සමහරවිට කාලය හා අවකාශය කියන හැඟීම නැති වෙලා යනවා. ඉතින් anyway කොහොම හරි අපි බලමු කොහොමද අපි අම්බුලුවාවේ ගියේ කියලා. ඇත්තටම මෙහි යන්න ලේසි ඔයාලට මොකක් හරි වාහනයක් තියෙනවා නම් කෙලින් මුරටම ගිහිල්ලා බහින්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඉතින් මටයි මගේ යාළුවන්ටයි අපිට තිබුණ නැහැ හිම් ප්‍රවාහන පහසුකමක් ගේ හින්දා ඇවිත් දෙපයි 10 වැටි කියලා අපි ඔක්කොම කකුල් දෙකෙන් තමයි ඉතින් ගියේ. එහෙම යනකොට ඊට වඩා ජොලි දැන් අම්බුලාව ගිහින් නැති කට්ටිය හිතන්නපා මෙහෙ සූර්යාරණ වගේ කියලා. මෙහෙම ගස් ගාලාස් යන කිසිම අවශ්‍යතාවයක් නැහැ. ලස්සනට තාර පාරවල් ටික හදලා තියෙනවා. ඒක දිගේ යන්න පුළුවන්. ඒ වුණාට මේක නිකන් දුරයි විස්ථාපනය වගේ. ඒ කියන්නේ වල තාර පාර දිගේ ගියොත් දුර. මෙහෙම අතරමැදින් ගියොත් විස්ථාපනය. අපි හැමතැනදී මෙහෙම ගියේ නෑ. ඒක ඇත්තටම තේරුමක් නෑ. අපි එක තැනකදී විතරයි මෙහෙම ගියේ නිකන් ආසාවට. අපි දැක්ක අපිට කලින් කට්ටියක් යනවා. ඉතින් අපේ කටේටත් නිකන් නිින්ද යන්නේ නැමෙක් එකක් ආවා. යන් කියලා ඔක්කොමලා ගියා. එතන මම හිතනවා මේක නීති විරෝධී නැතිව ඇති කියලා. මොකද කිසි බෝඩ් එකක්වත් ගහලා තිබුණේ නැහැ යන්න එපා නම් කියලා. අනිත් එක එතන කට්ටිය ගිහින්ම නිකන් අඩිපාර වගේ හැදලා තියෙන. ඉතින් අපි ආසාවට ඒකත් ගිහිලා බැලුවා. මෙතන තමයි ඉතින් අපි කෑම කෑවේ. මේ වගේ දැන් ගොඩක් තියෙනවා. ඒ වගේ මේ කන්ද ඇත්තටම මට මතක නැහැ මේ කොයි හරිද හම්බෙච්ච එකක්ද කියලා. ඒ වුණාට මේක ඇත්තටම අපිට නගින්න නෑ. මේක නිකන් යන ගමන් පේන්න තියෙන එකක්. කොතනදී හරි එක තිබ්බ. ඇත්තටම මට මතක නැහැ ඒක කොයි හරිද අපි දැක්කේ කියලා. ඔන්න ඉතින් දැඩි පරිශ්‍රමයක් දරලා අවසානයේදී අපි අම්බුලුවාවේ කුරුණ උඩටම ආවා. මේකේ කුරුණ මුදුනට අපි නගින වෙලාව කියන්නේ පඩි පෙළේ නගිනකොට ඇත්තටම එච්චර වීඩියෝස් නැහැ ඒකේ. මොකද මේ vlog එක හදාන්නත් මම ජීවත් වෙලා ඉන්න ඕනේ. උඩට නැගලා පහළට බහලා ගෙදර ඇවිල්ලා ඉන්න ඕනේ. ඔය යන අතරේ වීඩියෝ ගන්න කියලා වැටුනොත් එහෙම ඒ නිසා ඇත්තටම වැඩි වීඩියෝස් නැහැ. අනිත් එක ෆෝන් එක වට ගන්නත් බෑ. ඉතින් ඒ හින්දා වැඩි වීඩියෝස් නැහැ. උඩට යන අතරේ හැමෙන් අපිට සාමාන්‍යයෙන් ඉඩ කඩ තියෙන වීඩියෝ කරන පහසු තැන් වල ටිකක් විතරයි දෙන්නේ. මොකද උඩටම යනකොට හරිම නැරෝ ඉඩ මදි එතන. යන්න එහෙමත් ඉඩමදි. කියන්නේ කට්ටිය උඩට යනකොට පහළට කට්ටියේදී අපි ආයෙ බෑ ඉඩ දෙන්න ඕනේ. මොකද දෙන්නෙක්ට යන්න තරම් ඉඩ නැහැ. ඉතින් ඒත හරිම අවුල් ජාලාවක් ඇත්තරම. මම දෙපාරක් ලිස්සුවත් එක්ක ඔය පරිවෙලේ මගේ සපත්තු දෙක හින්දා ඒ ටයිල් එකත් එක්ක චුට්ටක් ලිස්සුවා. හොඳට මම අල්ලගත්තා මගේ යාළුවෙක් නැත්තම් ඉතින් ඉවරයි. ෆෝන් එක වට ගන්නත් බෑනේ. ඒ නිසා තමයි වැඩි වීඩියෝස් නැත්තේ. ටික හුලඟක් තියෙන උඩ අර මේ දවස්වල රිවර්ස්ටන් වගේ හුලඟක් නැහැ. ඒකට හුලඟක් තියෙනවා. ඉතින් තව අලුත් vlog එකක් අරන් එනකම් මතක් කරලා channel එක subscribe කරලා තියන්න.